Honorable Ravi, you had a question. Chairman, if I may ask the Secretary, now instead of looking at the loss of revenue, why don't we position ourselves as a country that you don't require visa to come, visa on arrival? Because that will basically maintain a much better, I mean, we are saying we are losing 15 billion, but if you have 2.3 billion tourists, one of the biggest problems is when a tourist is traveling, if you are going to get a visa, that's a roadblock. If you know that on arrival you get it, it is far better because at least they'll come and spend $100 to live even for 2 days. So I think you look at it positive. Now here you don't have United States of America. Now it is an insult if you basically give certain country like, I mean there's certain names that I don't want to mention in the country, but you don't give USA free visa. So my suggestion is, go ahead and enhance this and recommend to the government that you basically give, this is a country that is visa free. I think the CG will answer that question. Please allow me to explain in Sinhala, sir, that මේක දැන් අපි 2012 දී ETA introduce කරන වෙලාවෙදිත් මේ පිළිබඳව විශාල සාකච්ඡාවක් electronic travel authorization කියන කාරණාව දැන් මේ අපි වර්තමාන තත්ත්වය ගත්තොත් මේ රටවල් 40ට වීසා ලබා දීමේ කමිටුව වාර්තාව සහ කමිටුව ගැන සාකච්ඡා කරනකොට අපි පිළිබඳව විශේෂයෙන්ම අපේ ආරක්ෂක අංශයත් සමගත් සාකච්ඡා කරා අපේ ස්ටේට් ඉන්ටෙලිජන්ස් එක සහ ඒ අදාළ අනිකුත් ආරක්ෂක අංශයත් එක්ක ඩිෆෙන්ස් මිනිස්ට්‍රියත් එක්ක සාකච්ඡා කරනකොට ප්‍රධානම කාරණාව තමයි රටට ඇතුල් වෙන විදේශිකයින් පිළිබඳව යම්කිසි සොයා බැලීමක් එහෙම නැත්නම් යම්කිසි කන්ට්‍රෝල් එකක් රටක් හැටියට තියෙන්නට ඕනේ. අපි දැන් අර මීට පෙර අපේ වීසා කන්ට්‍රෝලර් කරපු ප්‍රසන්ටේෂන් එකත් බැලුවොත් තායිලන්තය මැලේසියා වගේ රටවලුත් වීසා ෆී එක ෆ්‍රී දෙනවා. හැබැයි හැම එකනම ඉලෙක්ට්‍රොනික ඔතොරයිසේෂන් එකක් හෝ ETA එකට සමාන යම්කිසි ડોකියුමන්ට් එකකින් ඒගොල්ලෝ අවසර ගන්න ඕනේ රටට ඇතුළු වීම සඳහා. එතකොට අපි මම මුලින් කියන්න උත්සාහ කරේ 2012 දී මේ පිළිබඳව කරන ලද අධ්‍යයනයේදීත් අපිට එළිවෙච්ච කාරණාවක් තමයි බොනාෆිඩේ ටුවරිස්ට්ලා රටට ජෙනුවින්ලි ඇතුළත් වෙන්න බලාපොරොත්තු වෙන අය ඒගොල්ලෝ on arrival වීසා එකකට වඩා කැමති තමුන්ට වීසා ස්ටේටස් එකක් තියෙනවා නම් ලැබෙන්න. මොකද අර ඒගොල්ලොන්ට රටට ඒ කියන්නේ ඉමිග්‍රේෂන් කවුන්ටර් එකට එනකන් ඒ අයට අවබෝධයක් නැහැ මේ රටට මට ඇතුල් වෙන්නට පුළුවන්ද බැරිද කියලා. මොකද සමහර වෙලාවට ඒ අයට ඉන්ටර්නැෂනල් බ්ලොක්ස් තියෙන්න පුළුවන්, රට ඇතුලේ තියෙන බ්ලොක්ස් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කාරණා නිසා ඒ අයට රටට ඇතුල් වීමේ තහනමක් එන්නට පුළුවන්. ඒතකොට එහෙම වුණොත් ඒ අයට රටට ඇවිල්ලා නැවත ඒ අයව හරවා යැවීමකට ලක් වෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා ETA වගේ කියන්නේ ඔන්ලයින් මේ ෆැසිලිටි එක තුලින් ඒ අයට රටට එන්නට කලින් තමුන් ට්‍රැවල් කරන්න කලින් තමුන්ට මේ රටට ඇතුළු වීම සඳහා අවශ්‍ය කරන මට ඇතුළු වෙන්නට පුළුවන් කියන සහතිකය ලබා ගැනීම ගරු මන්ත්‍රීතුමනි මම හිතන්නේ වැදගත් කියලා රටක් හැටියට සහ ඒ ටුවරිස්ට්ලා පැත්තෙන් ගත්තොත් අනිත් පැත්තෙන් අර මම පැහැදිලි කරා වගේ අර යම් සිකියුරිටි කන්සර්න් කන්ට්‍රීස් තියෙනවා සහ යම් රටවලත් මේ වෙලාවෙත් අපිට ගැටලු ඇති වෙලා තියෙනවා මේ ඔය රටවල් වල ටුරිස්ට්ලා එහෙම නැත්නම් මේ ඒ තනත්තන් රට ඇතුළට පැමිණීම පිළිබඳව. ඒකට ඒවා කන්ට්‍රෝල් කරන්න සහ ඒවා මගහර ගන්න මේ ක්‍රමවේදය තියෙන එක වඩා වැදගත් කියලා තමයි මේ සාකච්ඡාවලදී සඳහන් වුණේ. ඒකින්ද තමයි අර ඔය free visa Honorable Ravi, I think Honorable Ravi, make a USA is here on this list. USA මෙතන නෑ මං කිය සිංගප්පූර් අපි landing visa on arrival. හැබැයි සිංගප්පූර් මෙහෙ දීලා නෑ. නේ මම තියෙනවා. එතන reciprocal අපිට reciprocal agreement තුනක් තියෙනවා. මේ visa fee එක අයින් කරන එකයි visa ඕනේ නෑ කියන එකයි දෙකක් නේ. Now, so we need anybody need visa. My question is, ආණ්ඩුවට recommend කරද්ද ඇයි visa ඕනෙමන් visa on arrival කිව්වම කොහොමද අර තියෙනනේ document එකේ ඔක්කොම information එනවා. ඒක check කරේ. ඒක මම හිතන්නේ secretary public police එකෙන් ඒක check කරලා එනේව කොහොම international තියෙනවා. visa on arrival එක ගැන තමයි මෙතුමා කියන්නේ. e visa කියලා කියන්නේ you submit online, you come here and chop
pure passport. that එහෙම නේද? ඔව්. එතකොට ඒ කියන්නේ ඒක තියෙනවා ඉතින් තාම ලංකාවේ. ඔන්ලයින් වීසා එක ඔන්ලයින් තියෙනවා. තමුන්ට ඒක ඉල්ලලා රෙකමෙන්ඩේෂන් එක හම්බ වෙනවා. ඒතකොට අපි මේ රටවල් 40ට සල්ලි ගන්න නැහැ. මම දන්නවා මෝල්ඩිවන්ස් ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ කම්ප්ලේන්ට් උත් කරලා දෙනවා ප්‍රෙසිඩන්ට්. මෙහි මොකද පැය මිනිත්තු 45 යන්නේ. ඒගොල්ලෝ මෙහි එනකම් පැය දෙකක් ඉන්න තියෙනවා ඔන්ලයින් වීසා ගන්න. එහෙම නැතුව අපිට වීසා මට පොඩි වෙලාවක් දෙන්න මේ මන්ත්‍රීතුමනි පැහැදිලි කරන්න අපිට රෙසිප්‍රෝකල් ඇග්‍රීමන්ට්ස් 3ක් තියෙනවා. සිංගප්පූර්, සීෂෙල්ස්, මෝල්ඩීව්ස්. ඒතර ඒ රටවල් තුනේ අයට අපේ රටට ඇතුල් වෙන්නට පුළුවන් වීසා ෆ්‍රී. ඒ කියන්නේ එතකොට ඒ අයට වීසා ෆ්‍රී. ඒ කියන්නේ වීසාවක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලන්ට ආවම ඔන් අරයිවල් කවුන්ටර් එකෙන් ඒ අයට අවශ්‍ය කරන වීසා එක ලබා දෙනවා. දැන් මෝල්ඩීවියන්ස්ලාට අපි මාස 3ක කාලයක් ලබා දෙනවා ඔන් අරයිවල් වලදීම වීසා. ඒක රෙසිප්‍රෝකල් ඇග්‍රීමන්ට් එකක් අපි සහ මෝල්ඩීවියන්ස්ලා අතර තියෙන. එතකොට අනිකුත් රටවල් මේකේ ඒ රටවල් තුන නැත්තේ ඒකයි මේ තියෙන්නේ අපි වීසා ගාස්තු අය කරන රටවල්. ඒ රටවල් වලින් 40ක් අපි වීසා ගාස්තුවෙන් නිදහස් කරලා තියෙනවා. ඒගොල්ලෝ ETA එක දාන්න ඕනේ. පැය 48ක් ඇතුළත අපි ඒ අයට ඒ අයගේ ETA approval එක යවනවා යම්කිසි මොන හරි ගැටලුවක් නැත්නම් 90කට වඩා වැඩි ප්‍රමාණයකට පැය 48ක් ඇතුළත අපි රෙකමෙන්ඩේෂන් එක යවනවා. ETA නැතුණාට එයාලයින් එක $70 එකතු කරනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඕනතර එකතු වෙනවා. ඒක ගවර්න්මන්ට් රෙකමෙන්ඩ් කරන එකක් තමයි කියන්නේ ඕන එකක් කරන්න. මම කියන්නේ ඒක හොඳයි ටුවරිසම් ප්‍රොමෝට් කරන කන්ටෙන්ට් වශයෙන් ඔන් අරයිවල් හරි මොන හරි සිකියුරිටි රීසන් ගන්න ඕනේ. ඒක මම දන්නවා. හරි ඒක නැතුව method එක කියන්නේ on arrival තමයි රවි. So that is available now. So those are two different things. No? You have to apply for ET. Yeah. But on arrival is not about applying. You just come down and yeah. That's two different At things. the airport you get it. You don't have to apply. But that That is in for the three countries. when it comes to Singapore or any other countries who issue the on arrival, they have the documents to be filled at the airport. That is kind of a cumbersome procedure. ඒකත් නෑ. දැන් now it's digitalized. සිංගප්පූර් That is බයෝමැට්‍රික්ස් for එක Sri Lanka. ලොකු මේ ඉස්සරහා පියවරක් ගන්න තියෙනවා. Chairman, I have right a- for us. I have Not another every country can question. go into Singapore like that. I have another You can't.